Hi guys, අද අපි ට්‍රිප් එකක් යන්න හදන්නේ. අද 23 දැන් වෙලාව රෑ 11:43යි. 12ට තමයි පිටත් වෙන්න තියෙන්නේ. අපි ඉතින් යන්න අපි කොහෙද යන්නේ කියලා බලමු. මේ තියෙන ඉතින් අපි ඉස්සල්ලාම ගියපු තැන. ඔයාලා හැමෝම වගේ දැන් දන්නවනේ මේ කොහෙද කියලා. ඔව් මේ කුඹල්වෙල මහමෙවුනා අසපුව. බලන්නකො අසපුව ගාවේ ඉඳන් පහළ බලනකොට පේන view එකේ ලස්සන කඳුපන්ති ඔක්කොම ටික ලස්සනටම පේනවා. අපි උදේ 6:00 විතර වෙනකොට කුඹල්වෙල මහමෙවුනා අසපුව ළඟට ගියා. මේ තියෙන ඉතින් උදේට පේන view එක මාරම ලස්සනයි. ගියපු හැමෝම දන්න වෙතින් එතන කොච්චර ලස්සනද කියලා. එතන තියෙන්නේ වෙනම view එකක්. අනික වෙනම ලෝකෙකට ගියා වගේ ෆීලිං එකක් තමයි එතනට ගියාම දැනෙන්නේ. ඇත්තටම හරිම ලස්සනයි. හිතට සැහැල්ලුවක් සැනසීමක් දැනෙන ලස්සන තැනක් තමයි කුඹල්වල මහමෙවුනා අසපුව. අපි වටපිටාවේ තියෙන ලස්සනත් බලන ගමන් හිමින් උඩටම ගියා. මේ ඉතින් අපි උඩට ආවට පස්සේ තියෙන view එක තමයි මේ දකින්න තියෙන්නේ. බලන්නකො කොච්චර ලස්සන view එකක්ද කියලා. බලන්නකො අහසේ තියෙන ලස්සන. මෙතන ඉඳන් අහස මෙහෙම දකිනකොට අපිට දැනෙන්නේ ඇත්තටම වලාකුළු අතර අපි ඉන්නවා වගේ. අපි කුඹල්වල අසපුව වැඳලා ඉවර වෙලා හිමීට පහළට ආවා. මොකද අපිට තවත් ලස්සන තැනකට යන්න තිබුණ නිසා. අපි දැන් මේ ඇවිත් ඉන්නේ අපි ආපු දෙවනි ප්ලේස් එකට. බලන්නකො මේ කොතනද කියලා. මේ මගේ පිටිපස්සෙන් ඉන්නේ මගේ තාත්තා. එයා මං චූටි කාලේ වගේම තාමත් මං කොතන ගියත් මගේ පස්සෙන්ම මගේ ආරක්ෂාවට ඉන්නවා. එයා තමයි මගේ ලෝකේ එකම හයිය. මෙතනට කලින් ගිහින් තියන අය නම් මේ පාර දකිනකොටම දන්නවා ඇති මේ කොතනද කියලා. මේ පේනවනේ මගේ ළඟින්ම මගේ හෙවණැල්ල වගේ හැම තැනකම මගේ තාත්තා මගේ ළඟින්ම ඉන්නවා. ඒ ආතරය ගැන කියන්න ඊට වඩා අනේ මන්ද. මට නම් ඒ ආතරය ගැන කියන්න වචනත් නැති තරම්. මේ ලස්සන පාර දිගේ මේ තේවතු මැද්දෙන් අපි මේ යන්නේ නයින් ආච් බලන්න. අපි දැන් මේ නයින් ආච් වලට යන ගමන්. හරිම ලස්සනයි වයිබ් එකක් නෙමයි කූල් වයිබ් එකක් තමයි අද තියෙන්නේ. පොඩි පොදේකුත් යනවා. අපි මේ යන ටයිම් එකේ පොඩි වැස්සකුත් වැස්සා. ඉතින් මේ තියෙන්නේ උඩ ඉඳන් බලනකොට අපිට නයින් ආච් පෙවුන විදිහ. බලන්නකො කොච්චර ලස්සනද කියලා. ඇත්තටම මගේ රට හරිම ලස්සන රටක්. එතකොට තමයි දැක්කේ කැම්පස් එකකින් හැට් එකකුත් ඇවිත් හිටියා. ඒක දකිනකොට මගේ කැම්පස් ලයිෆ් එක මට ආයෙත් මතක් වුණා. ඔන්න බලන්නකො අපි ඇල්ලේ ඉන්නකොට ට්‍රේන් එකකුත් ආවා. බලන්නකො ඒක කොහොමද කියලා. අපි දැන් මේ නයින් ආච් වල ඉඳන් යන්න තමයි හදන්නේ. පේනව නේද මගේ තාත්තා? එයා දැනුත් මගේ පස්සෙන්මයි. අපි කොච්චර ලොකු වුණත් අපිට කොච්චර වයස වුණත්
අම්මටයි තාත්තටයි අපිව හැමදාමත් ඒගොල්ලොන්ගේ අර හිටපු චූටි දරුවම තමයි. අපි දැන් මේ නයින් ආච්චලේ ඉඳන් එන ගම. ඒ එන අතරමඟදී අපිට හම්බුණා ලස්සනට සිං කරන ගර්ල් කෙනෙක්. එයා ඇත්තටම හරි ලස්සනට සිං කරනවා. ඒ ගර්ල් සිං කරන වීඩියෝස් වගේකුත් ෂෙයා වෙනවා මේ දවස් ටිකේ මම දැක්කා. නයින් ආච් ගිහින් ඕගොල්ලොත් මේ පාරෙන් නම් ගියේ අනිවාර්යෙන්ම ඕගොල්ලොන්ටත් මේ ගර්ල්ව හම්බෙන්න ඇති. බලන්නකො මේ ගර්ල් කොච්චර ලස්සනට සිං කරනවද කියලා. අපි නයින් ආච් වල ඉඳන් ආවා. බලන්නකො මේ view එකේ තියෙන ලස්සන. ඇත්තටම මේ එක්ස්පීරියන්ස් එක නම් විඳින්න ඕනම දෙයක්. අපි ඊළඟට ගියේ දෝව රජමහ විහාරයට. මේ තියෙන්නේ දෝව පන්සල. බලන්නකො මේ පන්සල කොච්චර ලස්සනද කියලා. මේ පන්සල ලස්සනයි වගේම තමයි මේ පන්සල විශේෂිත වූ පන්සලක්. මේ පන්සල විශේෂ වෙන්නේ ඇයි කියලා මම ඔයාලට තව චුට්ටකින් කියන්නම්. මේ දෝව පන්සල තියෙන්නේ බණ්ඩාරවෙල. මං ඔයාලට කිව්වනේ මේ පන්සල විශේෂිත වූ පන්සලක් කියලා. මේ පන්සල වලගම්බා රාජ සමයට තමයි අයිති වෙන්නේ. මේ දෝව පන්සලේ කාලයක් වලගම්බා රජතුමා සැඟවිලා හිටිය කියලත් සඳහන් වෙනවා. මේ පන්සලේ රාවණා රජතුමා විසින් හදපු උමං මාර්ගයකුත් තියෙනවා. මේ රාවණා රජතුමා හදපු උමන් මාර්ගය වලගම්බා රජතුමා පාවිච්චි කරා කියලත් කියනවා. මේ උමන් මාර්ගය මේ වෙනකොට නම් වහලා දාලා තමයි තියෙන්නේ. මේ ඔයාලට දකින්න තියෙන්නේ ඒ උමන් මාර්ගය. දැන් නම් ඒක හරියට පේන්නේ නැහැ. මොකද වහලා තියෙන නිසා. මේ උමක 1971 දී කැරැල්ල තිබුණු කාලෙදී ගල් බැම්මකින් වහලා දාලා කියලා තමයි සඳහන් වෙන්නේ. දෝව පන්සලටත් ගිහිල්ලා ඊළඟට අපි ගියේ දෙමෝදරට. මේ දෙමෝදර රේල්වේ ස්ටේෂන් එක සුවිශේෂී ස්ටේෂන් එකක් කියලා අපි හැමෝම දන්නවා. මේ දෙමෝදර ස්ටේෂන් එක පිහිටලා තියෙන්නේ උඩරට දුම්රිය මාර්ගයේ අංක 42 තරණ දුම්රිය බිංගේ උඩ. අපි මේ දෙමෝදර ස්ටේෂන් එකේ ඉන්නකොට අපිට බලා ගන්න පුළුවන් ස්ටේෂන් එකෙන් බිංගේ ඇතුලින් යන ට්‍රේන් එක. මේ බලන්නකෝ ඒ ට්‍රේන් එක. දෙමෝදර ස්ටේෂන් එක උඩට බිංගෙන් ට්‍රේන් එක යන විදිහ පේන්නේ. ඊට පස්සේ අපි ගිහපු ප්ලේස් එක තමයි මුතියංගනේ රජමහ විහාරය. ඔයාලා දන්නවනේ මුතියංගනේ නම් තියෙන්නේ බඳුල්ලේ කියලා. මුතියංගනේ පන්සලෙත් සෙනග ගොඩක් හිටිය එදා. බලන්නකො පන්සලේ ලස්සන.
ඔන්න ඉතින් ලස්සන යාළුවෙකුත් හිටියා. අපේ මේ ට්‍රිප් එකේ අපි බලන්න ගියපු අවසාන ප්ලේස් එක තමයි මේ තියෙන්නේ. බලන්නකො මේ කොහෙද කියලා ඔයාලා දන්නවද කියලා? ඔව් මේ මයංගනේ චෛත්‍යය තමයි. මුළු චෛත්‍යයම බල්බ් දාලා සරසලා තිබුණා. බලන්නකො කොච්චර ලස්සනද කියලා. බලන්නකො අපේ රට කොච්චර ලස්සනද කියලා. මගේ vlog එක මෙතනින් ඉවරයි. එහෙනම් ආයෙත් වීඩියෝ එකක් අරන් එනකම් හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ඕන.